අහන්න බලන්න ඔබේ දරුවෙක්ගෙන් ප්‍රශ්නයක්. පුතේ, ඔයා වැඩි හරියක් දැකලා තියෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි ආදරෙන් කතා කරනවද නැත්නම් රණ්ඩු වෙනවද? අහලා බලන්න. මොකද උත්තරේ වෙන්නේ? අපේ දරුවෝ ගොඩාක් දැකලා තියෙන්නේ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක. ඔහේ ආදර්ශදනේ මරු ආදර්ශ අපි දීලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න දෙමව්පියෝ හරි වටින විදිහට දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. හරිද? අවවාදයට වඩා ආදර්ශයෙන් අපි දරුවන්ට ඒක පෙන්වන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා අද මොකෝ කරන්නේ? ගෙවල් ඇතුලේ ආදරෙන් එහෙම කතා කරනවද? උපරිම ආදරෙන් කතා කරොත් වචන දෙකයි අකුරු තුනයි. ආයි වැඩි මහන්සි වෙන්නෙත් නෑ ඒවටනේ. මොකද කියන්නේ? අම්මා මෙහෙන් ඒයි ගානවා තාත්තා රෙන් ඕයි ගානවානේ. හිතන්න අද ගෙයක් ඇතුලේ උපරිම ආදරේ කරත් ආදරෙන් කතා කරන්නේ මෙහෙන් ඒයි ගාද්දි අරහෙන් ඕයි ගාලා නම් දරුවෝ පුරුදු වෙයිද ආදරේ කරන්න? කවදාවත් නැහනේ. ආදරේ කරද්දි කියනවනේ මෙහෙම. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට මේව තේරෙනවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. කියලා විලි ලැජ්ජයි ගයක් ඇතුලේ ආදරේ කරන්නනේ. ආදරේ කරද්දි කියනවනේ මෙහෙම. අර අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. ආදරේ කරන්න අද ගයක් ඇතුලේ හරි ලැජ්ජයි. ආදරේ ගෞරවය ඒ තරම් අද ගයක් ඇතුලෙන් ඈත් වෙලා. නිකමට හිතන්න මේ වැඩිහිටි අම්මලගේ තාත්තලගේ කාලේ. ඔක අද තරම් තිබුණාද? මෙච්චර නෑනේ. දැන් මේ පැති වෙලත් ඇති ඔය ඉස්සර නම් තිබුණේ මෙහෙම මැනිකේ නැන්ද සුදු නැන්ද කියලා එහෙම නම් තියනවානේ. ඔය මැනිකේ කියන නම කොහෙන්ද ආවේ? සුදු කියන නම උප්පැන්නෙන්ද ආවේ? නෑ. එදා ගේ ඇතුලේ බය නැතුව ලැජ්ජ නැතුව ඒ තාත්තා හරි ආදරෙන්නේ ඒ බිරිඳට මැනිකේ කියලා කතා කරා. ඒ බිරිඳට සුදු කියලා කතා කරා. දරුවෝ ඉස්සරහා ලැජ්ජ වුණාද? ඒකට දරුවෝ ඉස්සරහා ලැජ්ජ වුන්නේ නැහනේ. ඒකට අල්ලපු ගෙදර ඉස්සරහා ලැජ්ජ වුණේ නැහැ. ඒ නිසා අද වෙනකොට අපිටත් ඒක නුහුරුයිද? අපිට නුහුරු නෑනේ. අර ඒ වගේ පට බැඳිච්ච නම් තියන අයටනේ අපිත් බය නැතුව මැනිකේ නැන්ද කියලා කතා කරනවා. හැබැයි වර්තමානයේ අපේ පෞල් ජීවිත ඇතුලේ බහුතරයක් ගෙවල් වල ඒ වගේ ආදරණීය වචන හුරු නෑනේ. ඒක හරි ඈත් වෙලා තියෙන්නේ. මම කියනකොට වැඩක් කරන්නකෝ. අද ගෙදර ගිහිල්ලා අම්මලානේ ඉන්නේ ගොඩක් නේ. අම්මලා ටික අද ගෙදර ගිහිල්ලා මහත්තයට කියන්න මැනිකේ කියලා. හරිද? මම කියනවට ගිහින් කරලා බලන්නද? ගෙදර ගිහිල්ලා මහත්තයට කියන සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පුදුමයි. හරිද? එක්ක කලන්තේ දාලා හරි වැටෙනවා. ඇයි ඒ? මේ කවදාවත් නැතුව අද මැනිකේ කියලා කියනවානේ. සිහි තිබ්බොත් පර්ස් එක හරි හංගයි. ඇයි ඒ? සිහිය බාගෙට හරි තිබ්බොත් මිනිහේ පර්ස් එක හරි හංගනවා. ඇයි ඒ? අද නම් එන්නේ හොඳ පොටකට නෙවෙයිනේ. මෙච්චර කල් මේ ජීවිතේට ආදරෙන් කතා කරපු නැති මිනිස්සයා, ඒයියෝයි ගාගෙන කෑ ගහපු මිනිස්සයා එකපාරට මැනිකේ ගහන්න එනවා නේ. එකපාරටම සුදු ගහන්න එනවා.